වෙනම වෙනවා. ලයිට් බිල හිටත් උනේ. පහුගිය දවස් ටිකේම වත්ත වටේ ලයිට් මරන්නේ. දැන් නිෂ්පරාදී ෆෑන් බණට ආරාධනා කළාද? ආරාධනා නම් කළා. ඒ අපිට ඕන හැටියට නෙමෙයි. දින වෙනස් කරන්න බෑ කියන්නේ. අද්දොහේ බණ ඉරිදා දානි සඳුදා. එදා පාංශුකෝලේ වෙලාවෙත් කිව්වේ එහෙමනේ. දවල් දානි ගෙදරට වඩම්මනවා නේද? පිස්සුද? හොඳට හිටි. එදාට කීයක් හරි හොයාගන්න තියෙන එකක් නැති වෙන වැඩක් නේ. නෑ. හීල් දාන්න. එහෙමනම් හීල් දාන්නවත් යෙදෙට වඩම්මනවද? එතකොට උදව්වට කියලා හැම එකම මේ උන්ටත් කණ්ඩ දෙන්න වෙනවා. අපි පන්සලට ගිහින් දෙමු. අපි දෙන්න ගියාම හොඳටම ඇති. රෑ බණ අහන හුඟක් සෙනගී. අපි සූදානම් වෙන්නත් ඕනි. නෑ. බණ වැඩ ටික ඉක්මනින් ඉවර කරලා තේ වතුර ටිකක් දුන්නාම හොඳටම ඇති. ඕන් රැට දන්සල් එහෙම අරින්න ලෑස්ති වෙන්න එපා. අනේ ඉතින් එහෙම හොඳේ. තාත්තගේ හොඳට නෙන්නේ. තාත්තා මිනිසුන්ට හොඳට සැලකුවා. මිනිසුත් තාත්තට සැලකුවා. ඔය නම් කියන්නේ. පහුගිය දවස් ටිකේ වියදම් බලපුවාම පපුවේ අමාරු හැබැයි නවතින්නේ. සත පහක ආදායමක් නෑ. වියදම්. අනේ ඔයාලගේ තාත්තා වෙනුවෙන් ඒ මිනිසුන්ට කෑම වේලක්වත් දෙමු. ඒ මිනිස්සු එන්නේ තෑගි බෝග අරන්නේ. ඔව් ගෙනේ. සීනි, තේ කොළයි, බිස්කට් පෙට්ටි. අර කඩේ තියෙන ඉන්න ඉතින් විකුණ ගන්න පුළුවන්. බණ දවසට බත් එපා. තේ වතුර ටිකක් හදපුවම හොඳටම ඇති. අපේ හම්බුනේ දරණගෙන පොඩි මුදලාදී නැති වෙච්ච ලොකු මුදලාට වඩා වෙනස් නේද? මොකද එදා බලවසේ කිසි කෙනෙකුට හිතෝනේ කතා කරන්න බැහැ. නානත් කායා නානත් සංඥා එක පුද්ගලයෝ එක විදිහයි. අපේ බුදුරජාණන් වහන්සේට හම්බ වුණා নানা ප්‍රකාර මිනිස්සු. අපි ගියේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අහන්නයි. ලොකු මුදලාට පින් දෙන්නයි විතරයිනේ අපි හම්බුනේ. අපි සංඝ සත්කාර බලාගෙන ගියේ නෑනේ. යමෙකුට සංග්‍රහ කරන එක වටිනා ගුණ ධර්ම. අපේ ලොකු මුදලාලි ගාව තිබුණා ඒ ගුණ ධර්ම. ධනරංජන මුදලාලි අනුන්ට සංග්‍රහ සත්කාර නොකරට තමුන් තනියම සංග්‍රහ භුක්ති විඳ ගන්නවා. ඉස්කෝල මාත්‍යෝ මට මතක් වෙනවා අපේ ජාතක පොතේ 78 වෙනි ජාතකය. ඉංග්‍රීසි ජාතකය. නේද? අපේ බුදුහාමුදුරන්ගේ කාලෙත් සිටියා මහා ලෝභ මිනිස්සු. එක්කෙනෙක් තමයි මට්ට කුණ්ඩලීගේ පියා අදින්න පුබ්බක. අනෙක් කෙනා තමයි මේ ඉංග්‍රීසි ජාතකයේ මච්චරිය කෝසිය සිටුතුමා. 80 කෙනෙක් ධනෙ. ඒත් තනපතක තෙල් බින්දුවක් තරම්වත් කාටවත් දෙන්නේ නැහැ. දවසක් මේ සිටුතුමා දැක්කා මිනිහෙක් කැවුම්කා. එතුමා කොච්චර ලෝභද කිව්වොත් Tamanට විතරක් කැවුම් හදන්න කියලා බිරිඳට උපදෙස් දුන්නා. අපේ හාමුදුරනේ
ධනරංජන පොඩි මුදලාලි කෝසිය සිටුතුමාගේ පෙර ආත්මය වගේ වුණා තමයි වැඩේ. ඉස්කෝල මහත්තයෝ ඒ වගේ මිනිස්සු එදත් සිටියා අදත් ඉන්නවා. ඒ වගේම ඒ වගේ සිද්ධි අදත් සිද්ධ. बिलपत्र यहाँ मीट පස්සේ හැම රුපියල් 10කටම රුපියලක් වැඩි කරන්න ඕනේ. තේරුණා? ඒ ගියේ වියදම් මං කොහොම හරි හොයාගන්න එපාය. අඩුවල අද ගාන නෙමෙයි හෙට. මොකද උඹලා? ලොකු මුදලාලි අද අපිට ආධාර දෙන දවස. ආධාර? එහෙමයි. ලොකු මුදලාලි අපිට මාසේ පළවෙනි දවසේ හාල් පොල් සීනි තේකොළ දෙනවා. ඒවා අරයන්යි මුදලාලි ආවේ. මම දන්නවා. ලොකු මුදලාලි කාලේ ඉවරයි. දැන් මට සිද්ධ වෙලා තියෙන අනුන්ගෙන් ඉල්ලන්න. පළයල්ල. ඊට පස්සේ දන්සල් ඉවරයි. ඔය හැටි බොන්න එපා. බිල ලෙඩ වෙයි. මම කොහෙද වෙන්නේද? මම කවදත් හොඳට කාමු කෙනෙක්. දැන් මිනිස්සු ඉන්නේ අපි එක්ක හොඳටම තරහයි. ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ මගවට බොන්ඩෙත් ලාභ જાති. කවුරු හරි මොනවා හරි දාලා දුන්නොත් එහෙම. කවුද ලාභ જાති නැතුව වැඩි ගණන් දීලා බොන්නේ?